After Effects Basics Part 8 එකෙන් අපි කතා කරන්න යන්නේ curves කියන්නේ මොකක්ද කියන එක ගැන. Curves කියන එක ඔයාලා Photoshop use කරද්දිත් use කරලා ඇති. මේක color corrections වලට use කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි කියන්නේ වීඩියෝ එකක් රෙකෝඩ් කරාට පස්සේ නැත්නම් වීඩියෝ එකක් ෂූට් කරාට පස්සේ ඒකේ color corrections අනිවාර්යෙන් කරනවා. ඉතින් මේ color corrections වලට ඕන වෙන වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ curves කියන effect එක. ඉතින් අපි බලමු curves කියන effect එක කොහොමද අපිට use කරන්න පුළුවන් කියලා. අපි යමු After Effects වලට. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී trim කරගත්ත වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. අපිට මේ වීඩියෝ එක use කරමු color corrections ටිකක් කරන්න. ඉතින් අපි මේ වීඩියෝ එක fit කරගමු. fit කරගත්තම ඔයාලට පේනවා ඉතින් මෙතනින් ගිහිල්ලා fit කරගත්තම මේ වීඩියෝ එකේ ගානට මේ border එකට set වෙනවා. ඉතින් play කරලා බැලුවොත් මේක තමයි අපේ වීඩියෝ එක වෙන්නේ. හරි. ඉතින් මේ වගේ වීඩියෝ එක තියෙනකොට ඔයා color corrections දානකොට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට නෙමෙයි දාන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මෙතන effects and presets කියලා තියෙනවා. ඔයාගේ effects and presets දාන්න පුළුවන් ඒවා. ඒකට ඔයාලට යන්න පුළුවන් මෙතනින්. මෙන්න මේ effect කියන තැනින් ගිහිල්ලා ඔයාලට මෙතනින් browse කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා effect එකේ නම දන්නවනම් ඔයාලට මෙතනින් ලේසියෙන්ම search කරන්න පුළුවන්. type කරලා. ඒක ගොඩක් ලේසි දෙයක්. ඔයාගේ නම දන්නවනම් ඔයාලට මෙතනින් search කරන එක තමයි ගොඩක්ම ලේසි වෙන්නේ. ඉතින් අපි curves ගමු. adjustment effect එක curves මේ විදිහට color correction curves කියලා ඔයාලට පේනවා ඇති අපේ effect එක තියෙනවා. ඉතින් මේ effect එක ඔයාලට drag and drop කරන්න පුළුවන් මේ විදිහට ඔයාගේ වීඩියෝ එකට. වීඩියෝ එකට දැම්මම මෙතන effects control කියන tab එක යටතේ ඔයාලට එනවා ඔයාගේ මෙන්න මේ වීඩියෝ layer එකට ඔයාගේ curves කියන effect එක මෙතනට apply වෙලා තියෙනවා කියලා පේන්න. ඉතින් මෙතන fx කියලා තියෙන effect කියන එක ඔයාලට effect එක on off කරන්න පුළුවන් මෙන්න මේ fx කියන බටන් එක හරහා. ඉතින් මේ විදිහට වීඩියෝ එකට නෙමෙයි දාන්න ඕනේ ඔයාගේ curves correction එක. හැම වෙලේම ඔයාගේ වීඩියෝ එකට නැතුව ඔයාලට පුළුවන් adjustment layer එකකට ඔයාගේ curves දාන්න. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලට After Effects එක වැඩ කරගෙන යනකොට තේරෙයි adjustment layer එකකින් කොච්චර වාසියක් තියෙනවද කියලා original වීඩියෝ එකටම effects ටික දාන්නේ නැතුව. ඉතින් මම මේ විදිහට layer new adjustment layer කියලා adjustment layer එකක් open කරගන්නවා. එතකොට මේ adjustment layer එක කියලා කියන්නේ his layer එකක්. මේ layer එකේ කිසිම වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ මේක නිකන් transparent layer එකක් වගේ. ඔයා ඒ උනට curves කියන adjustment curves කියන effect එක වගේ adjustment layer එකට දැම්මම ඒකට යටින් තියෙන හැම layer එකටම මේ adjustment layer එකේ තියෙන corrections add වෙනවා. ඉතින් ඔයා මෙතන මේ වගේම වීඩියෝ දෙක තුනක් තිබ්බොත් එහෙම කියන්නේ ඔයා වීඩියෝ දෙක තුනක් හදලා වීඩියෝ දෙක තුනක් එකතු කරලා හදන වීඩියෝ එකක් නම් ඔයාට මේ adjustment layer එකෙන් අර මුළු වීඩියෝ ඔක්කොටම ඒ curves correction එක ඔයාට දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ adjustment layer එක ගොඩක් අපිට ඕන වෙන්නේ. ඉතින් adjustment layer එක මේ විදිහට select කරලා මම adjustment layer එකට අපේ curve එක දාන්න ඔයාලට පුළුවන්. එක්ක මෙතනට දෙන්න, එක්ක මෙතනට දෙන්න. ඉතින් මම මෙතනට adjustment layer එකට දාගන්නවා. එතකොට ඔයාලට පේනවා ඉතින් adjustment layer එකට තමයි අපේ curves එක add වෙලා තියෙන්නේ. ඉතින් මේ adjustment curves කියන adjustment එකකින් ඔයාලට කරන්න පුළුවන් color corrections. ඔයාගේ කළු පාට තියෙන දේවල් නැත්නම් කළු පාට තියෙන colors ඔයාලට උඩට ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි white areas ඔයාලට පල්ලෙහාට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ brightness අඩු වැඩි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පිළිගත්ත curve එක තමයි මොකක් හරි එකකට මොකක් හරි වීඩියෝ එකකට මොකක් හරි original කියන්නේ raw footage එකකට raw image එකකට පිළිගත්ත curve එක තමයි S curve එක කියලා කියන්නේ. S curve එකකින් කරන්නේ මෙන්න මේ හරියකින් ඔයාලට පුළුවන් මේ curve එක උඩ click කරලා මේ විදියට උඩට උස්සන්න. ඒකින් කරන්නේ ඔයාගේ තියෙන white colors උඩට ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ brightness එක වැඩි කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන ඔයාගේ brightness එක වැඩි වෙනවා. brightness එක වැඩි වෙනවා කියන්නේ ඔයාගේ තියෙන white colors නැත්නම් bright colors උඩට ගන්නවා. මෙන්න මේ curve එක උඩට ගත්තම.
ඊට පස්සේ S අකුර අපි ලාවට තමයි හදන්නේ. S එක කියලා මෙන්න මෙහෙම S එකක් නෙමෙයි. අපි S shape එක ලාවට හදනවා මෙන්න මේ curve එකකින්. එතකොට මේ point එක අරගෙන පල්ලෙහාට මේ විදිහට ගත්තොත් ඔයාලට පේනවා අපේ image එකේ කළු නැත්තම් black ටික වැඩි වෙනවා. ඉතින් මේ S curve එක ඔයාලට පේනවා. ඉතින් මේක ලාවට S curve එකක් විදිහට තියෙන්නේ. මේ S curve එක ගොඩක් වෙලාවට ගොඩක් ලොකු effect එකක් දෙනවා. ඔයාලට පේනවා. ඉතින් මෙතන දැන් අපේ ඔරිජිනල් ඉමේජ් එකට වඩා ගොඩක් ලොකු ඉෆෙක්ට් එකක් ආව නැත්තම් ෆිල්ම් ලුක් එකකට ඔයාගේ වීඩියෝ එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කලර් කරෙක්ෂන් එක දාලා ඒ කියන්නේ ඔයාලට සමහරට ඒ කියන්නේ ඇඩ්වාන්ස් කලර්ස් කරන්න ඔයාලට DaVinci වගේ software එකක් ඕන වෙන්න පුළුවන්. නමුත් මේ DaVinci හැම එකකම තියෙන්නේ මේ වගේ curves එහෙම adjustment කරපු curves ඒ වගේම තමයි තව මම ඔයාලට options තියෙනවා ඒවා ගැන කියලා දෙන්නම් effects ඒ options එක එක විදියට adjustments කරලා ඒවා preset විදියට හදපු effects තමයි තියෙන්නේ නැත්තම් preset විදියට හදපුවා තමයි තියෙන්නේ color corrections කියලා. ඉතින් ඔයාලා color corrections වල basics ටික ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න කොහොමද මෙයාලා color corrections කරන්නේ කියලා. නැත්තම් DaVinci වගේ software එකක් අරගෙන ඒකෙන් color preset දානවට දන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව preset දානවට වඩා මේ වගේ දෙයක් දැනගෙන කරන එක හොඳයි. ඉතින් මේකෙන් කරන්නේ මම කිව්වා brightness වැඩි කරනවා. මේ curve එකෙන් මේ පැත්තෙන් කරන්නේ brightness වැඩි කරනවා. ඔයාලට ඕන නම් brightness අඩු කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් S curve එක තමයි සාමාන්‍යයෙන් පිළිගත්ත curve එක. ඉතින් ඔයාලට මේ විදිහට S curve එක හදන්න පුළුවන්. මේකෙන් ඔයාලට ගොඩක් ලොකු effect එකක් ගන්න පුළුවන් film look එකක්. ඉතින් ඒ වගේම තමයි මේ S curve එක ඔයාලට කැමති විදිහට දාන්න පුළුවන්. සමහරවිට වීඩියෝ එක රෙකෝඩ් කරනකොට ඔයා රෑට ඒ කියන්නේ නයිට් වීඩියෝ එකක් ෂූට් කරා කියන්නකො මේ නයිට් වීඩියෝ එක කොහොමත් කලුවර මේ වගේ කලුවර එකකට ඔයා බ්ලැක් කලර් එක තව වැඩි කරනවා කියලා කියන්නේ ඔයාගේ ෂූට් එකේ තියෙන කිසිම දෙයක් පේන්නේ නැතුව යනවා. ඉතින් මේ S curve එක ඔයාලට හැම වෙලෙම යූස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ටිපිකලි අපි යූස් කරන curve එක තමයි S curve එක. එහෙම නැතුව ස්පෙෂල් shootings වලදී කියන්නේ night කරන ඒවා ඒ වගේම තමයි ගොඩක් brightness ගොඩක් ඉරේලිය තියෙන වෙලාවක කරන bright videos වලට ගත්තොත් එහෙනම් මේ S curve එක අපිට use කරන්න බෑ. එතකොට ඔයා මේ S curve එක නැතුව ඔයා මේ curve එක adjustment කරන්න දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් ඉන්නේ ඔයා brightness වැඩි කරනවා මේ පැත්තෙන් ඉන්නේ black වැඩි කරනවා. එතකොට ඔයාගේ වීඩියෝ එකේ black වැඩි නම් ඔයාට පුළුවන් ඒකේ black අඩු කරන්න මේක උඩ පැත්තට හරවලා. ඒ වගේම තමයි ඔයාගේ වීඩියෝ එක bright වැඩි නම් ඔයාට පුළුවන් මේ curve එක පල්ලෙහාට දාලා ඔයාගේ වීඩියෝ එකේ brightness අඩු කරන්න. ඉතින් ඒ වගේ ඔයා මේකේ basics ටික දැනගන්න ඕන. ඊට අමතරව ඔයා මේ විදිහට S curve එක හදාගත්තම ඔයාට කැමති නම් පුළුවන් මෙන්න මේක effect එක save කරගන්න. ඔයාට පුළුවන් documents වලට එහෙම නැත්නම් කැමති තැනකට curve files කිහිපයක් ඔයාට save කරගන්න. ඉතින් මේ වගේ save කරන ඒවා තමයි After Effects වලට color presets කියලා එහෙම එන්නේ. ඒ කියන්නේ ඔයාලට ඒ කියන්නේ එයාලා save කරනවා. මේ විදිහට curves ඒ වගේ adjustments ටිකක් save කරලා ඔයාලට දෙනවා preset set එකක් විදියට. ඉතින් ඔයාලට මේ විදිහට curve එක save කරන්න පුළුවන්. save කරලා ඔයා වෙන layer එකකට නැත්නම් ඔයා වෙනම project එකකට මේ curve එක දාන්න නම් ඔයාලට පුළුවන් මේ විදිහට folder එක open කරලා අර curve file එක select කරන්න ඔයාගේ save කරලා තියෙන. ඉතින් ඔයාලට මේක click කරලා කෙලින්ම ඔයාලට straight line එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඉතින් curves කියන තැනට කලින් මෙතන අර clock එකක් තියෙනවා timer එකක icon එකක් තියෙනවා මේ වගේ timer එකක icon එකක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ ඔයාලට ඔයාගේ curves adjustment එක animate කරන්න පුළුවන් animate කරන විදිය මම ඔයාලට කලින් කියලා දෙනවා ඉතින් ඔයාලට මේක click කරලා animate කරන්න පුළුවන් මේ විදිහට curves ඊට අමතරව ගත්තොත් එහෙම channel. එතකොට ඔයාලා දන්නවා වීඩියෝ එකක් හැදිලා තියෙන සාමාන්‍යයෙන් මේ විදිහට කම්පියුටර් එකේ තියෙන වීඩියෝ එකක් එහෙමත් නැත්නම් ඉමේජ් එකක් හැදිලා තියෙන්නේ main colors තුනකින්. ඒවා තමයි red green blue එහෙමත් නැත්නම් RGB කියලා අපි කෙටියෙන් හඳුන්වන්නේ. එතකොට මේ RGB කියලා කියන්නේ channels තුනක්. මේ channel තුන එකතු වෙලා නැත්නම් මේවට කියනවා channels කියලා. එතකොට RGB කියලා colors ඒ කියන්නේ layers තුනක් වගේ තමයි තියෙන්නේ. එතකොට එක layer එකක් තියෙනවා රතු පාට details තියෙන, තව layer එකක් තියෙනවා කොළ පාට details තියෙන, තව layer එකක් තියෙනවා blue නැත්නම් නිල් පාට details තියෙන. ඉතින් මේ channel තුනම එකතු වුණාම තමයි ඔය වගේ image එකක් එහෙමත් නැත්නම් video එකක් හැදෙන්නේ. ඉතින් ඔයාලට මෙතන මෙන්න මේ curves වල
රෙඩ් කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් රෙඩ් කලර්ස් ඔයාට වැඩි කරන්න. ඔයාට පුළුවන් මේ විදිහට රෙඩ් කලර්ස් මේ විදිහට වැඩි කරන්න. ඔයාට පේනවා ඉතින් පැහැදිලි වෙනස. දැන් අර නිල් පාට තිබ්බ එක රෙඩ් කලර් එකක් එනවා. ඔයාට පුළුවන් අර නිකන් වීඩියෝස් වල තියෙන අර ඩේන්ජර්ස් වගේ නැත්නම් මොකක් හරි එක්සයිට්මන්ට් මූවමන්ට් එකකට ආවන් පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ කලර්ස් වෙනස් කරන්න ඔයාගේ වීඩියෝ එකේ. එතකොට තමයි යාලට දැනෙන්නේ මේ වීඩියෝ එකේ මොන වගේ තැනකටද අපි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට කලර්ස් වෙනස් කරන්න පුළුවන්. එතකොට ග්‍රීන් එකට ගිහිල්ලා ඔයාලට ග්‍රීන් කලර්ස් අඩු වැඩි කරන්න පුළුවන්. ඒකෙන් ඔයාලට පේනවා ඉතින් මේ කලර්ස් මික්ස් වෙනවා හොඳට. මේ විදිහට ඔයාලට කලර් කරෙක්ෂන් කරගන්න පුළුවන්. ඉතින් මේම කරන ෆිල්ම්ස් වල ඒ වගේ වීඩියෝස් වල කලර්ස් ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්නේ මෙන්න මේ විදිහට කර්ව්ස් ඇඩ්ජස්ට්මන්ට්ස් කරලා තමයි කලර්ස් ඒ වගේ දේවල් හැම එකම. එතකොට ඔයාලට බ්ලූ කලර් එක පොප් අප් කරන්න පුළුවන් මේ විදිහට. ඒ හැම එකම මික්ස් වෙනවා. ඉතින් මම දැනට ඒ ටික අයින් කරන්නම්. ඔව්. ඉතින් RGB curve එක මම මේ විදිහට හදා ගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට curves වල වැදගත්කම තේරෙන්නේ ඇති කියලා. ඉතින් මේ විදිහට curves කියන curves කියන effect එක ඔයාලට use කරන්න පුළුවන්. Photoshop වලදී curves කියන්නේ මේ වගේම මේ effect එකම තමයි. ඔයාලට පුළුවන් මේකෙදි Photoshop use කරනවා නම් ඔයාලට ඒකෙදිත් S curve එක use කරලා මේ විදිහේ color correction එකක් කරගන්න පුළුවන්. ඉතින් adjustment layer එකේ තියෙන තව එකක් තමයි ඔයාලට මෙතන effects ගොඩාක් තියෙනකොට මේ effects ඔක්කොම on off කරලා ඔයාලට වෙනස බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඉතින් ගොඩක් ලොකු පැහැදිලි වෙනසක් තියෙනවා. අපි curves දැම්මම ඒක අනිවාර්යෙන් film look එකට අපිට හදාගන්න පුළුවන්. filming look එකට අපිට හදාගන්න පුළුවන්. ඊට අමතරව මෙතන පුළුවන් ඔයා මේ layer එක opacity එක අඩු වැඩි කරලා මේ layer එකේ opacity එක ඔයාලට අඩු වැඩි කරන්න පුළුවන්. අඩු වැඩි කරලා effect එක ඔයාලට blend වෙන විදිය හදා ගන්න පුළුවන්. මම මේ විදියට 90කට වගේ තියලා ඔයාලට පේනවා ඇති නේ. අපිට effect එක මේ විදියට blend කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්න ඇති කියලා. අපි තවත් ටියුටෝරියල් එකකින් හම්බෙමු. එතකන් සුබ දවසක්. thank you. අමතක කරන්න එපා අපේ mobile app එක download කරගන්න Play Store එකෙන් video updates weekly ගන්න.